Hi Lamai! So you're meeting with a new video which I'm going to teach you the last lesson of Health and Physical Education grade 7. Alright then, let's move on to the lesson. Alright, so what's the topic of this lesson? Lesson number 15. Let us prevent non-communicable diseases. So Lamai, let us prevent non-communicable diseases කිව්වම do you know what is this non-communicable disease is? Alright. So diseases ගත්තාම ළමයි. Diseases කියන්නේ ලෙඩ රෝග ගත්තාම මේ ලෙඩ රෝග ප්‍රධාන වශයෙන් mainly we can divide into two parts as communicable diseases and non-communicable diseases. Communicable diseases කියලා කියන්නේ ළමයි බෝවන රෝග. Okay, තවත් කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට බෝවන රෝග. Which the diseases that transfer from one person to another. For example, අපි දන්නවා දැන් මිට අවුරුදු දෙකකට විතර කලින් අපි මුණ දුන්න තත්ත්වයක් තමයි about coronavirus, COVID-19 virus. That's a communicable disease. But in this lesson, we are going to talk about non-communicable diseases. That means the diseases which does not transfer from one person to another. තවත් එක් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙකුට බෝ නොවන බෝ වෙන්නේ නැති රෝග ගැන තමයි අපි කතා කරන්න යන්නේ. කොහොමත් ළමයි අපි communicable disease එකක් වුණත් non-communicable disease එකක් වුණත් අනිවාර්යයෙන්ම අපිට ඒකේ effect එකක් bad effect එකක් තියෙනවා තමයි. But when you are talking about these non-communicable diseases, it affect for us for a longer period of a time. Communicable diseases ගොඩක් දුරට අපිට හැදෙනවා සමහරක් වෙලාවට ඒවට බෙහෙත් කරාට පස්සේ ඉතින් ඒවා හොඳ වෙලා යන අවස්ථාවන් තියෙන ඉක්මනට. හැබැයි non-communicable diseases කියන්නේ ගොඩාක් දුරට මේවා අපිට හැදිලා අය හොඳ වෙන්නෙත් නැති හැමදාටම අපිට තියෙන ලෙඩ වෙන්න පුළුවන් මේ non-communicable diseases. ඔයාලා මේ lesson එකේ non-communicable diseases ජාති දෙකක් ගැන ඉගෙන ගන්න. You're going to learn about two types of non-communicable diseases in this lesson. So as you can see the diagram here, the non-communicable diseases can be divided as acute and chronic. Acute diseases වෙන්න පුළුවන්. ඒ වගේම chronic diseases විදිහට අපිට මේක divide කරන්න පුළුවන්. So what is this acute and chronic means? Acute diseases කියලා කියන්නේ තමයි එක පාරටම සිද්ධ වෙනවා and ඒ වගේම මොකක් හරි accident එකක් වෙන්න පුළුවන් මොනවා හරි situation එකක් නිසා අපිට එක පාරටම මොනවා හරි ලෙඩක් හැදෙනවා ඒකට පොඩි time period එකක බෙහෙත් කරාට පස්සේ ඒක හොඳ වෙලා යන ගොඩක් දුරට ඒක හොඳ වෙලා යනවා. Chronic diseases කියලා කියන්නේ අපිට ලෙඩේ හැදිලා එන්න gradually තමයි අපිට ඒ ලෙඩේ ලොකු වෙලා ඒක symptoms පෙන්වන්න අරගෙන ඒක worse වෙන්නේ චුට්ට grow up වෙලා. අනේ වගේ diseases වලට අපි කියනවා chronic diseases කියලා. එතකොට අපි basically ගත්තොත් road accident එකක් කියලා හිතන්න. පාරේ මෙන්න මේ පැත්තෙන් එනවා ලොරියක් මේ පැත්තෙන් එනවා bicycle එකක් දෙක හැප්පෙනවා. ඊට පස්සේ bicycle ඉන්න කෙනා හිතන මොනවාරි accident මේකේ යට වෙනවා කියලා කියන්න බෑ. ඒතකොට either he will not have acute or a chronic disease, he will die. අපි ගත්තොත් නිකන් හිතන්න මෙන්න මේ අත පොඩක් කැඩෙනවා කියලා හිතන්න fracture වෙනවා කියලා අපි හිතමු. එයා විසික් වෙලා ගිහිල්ලා වැටිලා අත fracture වෙනවා. Then මෙයාට මේක ටික කාලයක් බෙහෙත් කරාට පස්සේ පාත්තු බැඳලා අරවා මේවා කරලා ටික කාලයක් බෙහෙත් කරාට පස්සේ අත හොඳ වෙලා යන තිබ්බ තත්ත්වයටමයි ගන්න පුළුවන්. So මේ accident එක නිසා ළමයි මේ අත කැඩුනේ. එතකොට in that kind of a situation එක ඉක්මනට සිද්ධ වුණා. එළේ ඒ වෙලෙම ආවා. ඊට පස්සේ පොඩි කාලයක් බෙහෙත් කරාට පස්සේ ලෙඩේ හොඳ වෙලා ගියා. So those are acute diseases. While most of the diseases that your parents, your grandparents does have are chronic diseases, which are diabetics, cholesterol,
එතකොට heart patient කෙනෙක් වෙන්න පුළුවන්, heart attack වගේ හැවිල්ලා වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහ ලෙඩ වලට අපි කියනවා chronic diseases කියලා. ඒක ටිකෙන් ටික තමයි හැදෙන්නේ. දැන් අපි ඩයබටික්ස් ගත්තම දියවැඩියාව ගත්තම ගොඩාක් දෙනෙක්ට මේ ලෙඩේ තිබ්බා කියලා යාලා දන්නේ නැහැ. අපිට දියවැඩියාව තියෙනවා කියලා දන්නේ නැහැ. පොඩි චෙක් බ්ලඩ් ටෙස්ට් එකක් වගේ දෙයක් කරලා බැලුවොත් තමයි යාලා අඳුරගන්න I do have diabetics කියලා. එතකොට මේ වගේ සිම්ප්ටම්ස් පෙන්නන්නේ ඒක වර්ස් වුණාම ටිකක් සීනි ප්‍රමාණය වැඩි වෙනවා. ඕකේ. එතකොට blood cholesterol level එක ටිකක් වැඩි වුණාට පස්සේ blood sugar level එක ටිකක් glucose level එක ටිකක් වැඩි වුණාට පස්සේ තමයි මෙයාලට තේරෙනවා මට දැන් ටිකක් අමාරුයි, I'm not feeling well. එතකොට ගිහින් check කරලා බලද්දී I have diabetes කියලා දැනගන්න. එතකොට මේ ලෙඩ ටික තමයි develop වෙලා ගිහිල්ලා ඒකේ තියෙන effects එක පෙන්නුම් කරන්නේ. එතකොට ගොඩක් දුරට මේවා මේ මාසයක් දෙකක් බෙහෙත් කරා කියලා ගොඩක් දුරට මේවා හොඳ වෙන්නේ නැහැ. ලයිෆ් ටයිම් වල මෙඩිකේෂන්ස් ගන්න වෙන අවස්ථාවන් තියෙනවා. එතකොට අපිට බැලන්ස් කරගෙන යන්න පුළුවන් වුණාට we cannot cure those diseases. I'm not talking about every disease. හැම disease එකක්ම නෙවෙයි. ගොඩක් දුරට මේ chronic diseases අනේ විදිහට we can only balance that, we cannot cure it. බෙහෙත් හොයාගෙන නැහැ. Maybe one day there will be medicines. Yes. So you can see some examples for acute diseases here. So what? අපිට කියන්න පුළුවන් car accidents and snake bites, animal bites නේද? සර්පෙක් ඇවිත් දෂ්ට කරා. If you were able to find who that snake is and you take the patient quickly to the hospital and get the treatments, එතකොට ඉතින් එයාට ඒ ආපු effect එක දවස් දෙකක් පොඩි කාලයක් සමහර සර්පයාගේ වෙනස් වෙනවා. ඒ අනුව ඉතින් මෙයා හොඳ වෙලා ගෙදර එනවා. එතකොට අපිට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රිකියුෂන් එකක් වෙන්න පුළුවන්. එකපාරටම තමයි විදුලිය වැදෙන්නේ නේද? නිකන් අරයට විදුලිය වැදෙන්න ඕනේද නැද්ද වෙලා වෙනකන් ඉන්න රාහු කාලය යනකන් ඉඳලා ඉලෙක්ට්‍රිකියුෂන්ස් වෙන්නේ නැහනේ. මොනවා හරි චූටි අවුලක් තියෙන තැනක නේද අපිට ඉන්න බැරුවට අපි ගිහලා ඇඟිල්ල ගහනවා වයර් එකක් කැඩලා තිබ්බේ ඉතින් අපිට කරන්ට් එක වැදුනා. That happens gradually, that happens immediately. Immediately සිද්ධ වෙන දෙයක්. එතකොට අපේ ඒ patient අමාරු වෙන්න පුළුවන් ලොකු ඉලෙක්ට්‍රිකියුෂන් එකක් නෙවෙයි නා ඒකට අවශ්‍ය කරන බෙහෙත් ටික කරලා මෙයා යථා තත්ත්වයට පත් වෙනවා. So those are acute diseases. And yes, now you can see some examples for chronic diseases. As I told you before, it can be diabetics, high blood pressure. එදාට pressure තියෙනවා කියලා අපි කියන්නේ. high blood pressure වෙන්න පුළුවන්. එතකොට cancers වෙන්න පුළුවන්. heart diseases, kidney diseases වගේ දේවල්. දැන් අපි ගත්තොත් one of the important thing is mental illnesses. Mental illnesses කියලා කියන්නේ පිස්සු හැදෙනවා කියන එකම නෙවෙයි. Okay? It can be like depression වගේ තත්ත්වයක් වෙන්නත් පුළුවන්. එතකොට මේක සමහරක් අය ඉන්නවා පොඩි කාලයක් ඇතුළත ඒ ලෙඩේ හොඳ කරගන්න අය. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ටික කාලයක් ගන්න මාස 6ක් අවුරුද්දක් සමහරක් අවුරුදු ගාණක් ඒකෙන් දුක් විඳිනවා. ට්‍රීට්මන්ට් කරලා දවසෙන් දෙකෙන් ට්‍රීට්මන්ට් කරා කියලා ඒවා හොඳ වෙන්නේ නැහැ. ට්‍රීට්මන්ට් කරලා තමන්ගේ මෙන්ටලිටි එක ඕකේ කරගත්තට පස්සේ ඒ ලෙඩ එහෙම හොඳ වෙලා යනවා. ආයේ එන්නේ නැතු වෙන්න පුළුවන්. ඕකේ. එතකොට ඒ diseases කියලා කියන්නේ අපිට බැලන්ස් කරගෙන යන්න ඕන දේවල් නෙමෙයි. අපිට medications අරගෙන ඒකට කරන්න ඕන දේවල් ටික කරාට පස්සේ ඒ ලෙඩේ හොඳ වෙලා යනවා. Alright. ඒකයි මම කිව්වේ chronic diseases වල හැම දෙයක්ම lifetime තියෙන දේවල් නෙමෙයි. සමහරක් දේවල් පොඩ ටික කාලයක් අපිට medications කරන් ගියාට පස්සේ හොඳ වෙන ලෙඩ තියෙනවා. Alright. So yes, this lesson mainly talks about identifying these non-communicable diseases and the way which we can prevent it. But why do we have to talk about that significant? I make a මේ non-communicable diseases අපි prevent කරගන්න ඕනේ කියලා මෙච්චර කියලා දෙන්නේ. මොකද්ද මේ non-communicable diseases වල තියෙන අපිට harmful effects මොනවද? We will learn that.
ඊට කලින් අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද අපිට මේ non communicable diseases හැදෙන්නේ. දැන් අපි දන්නවා මිනිස්සෙකුට බෝ වෙන්නේ නෑනේ මේ දේවල්. දැන් හිතන්න ඔයාට එහා පැත්තේ කැන්සර් patient කෙනෙක් ඉන්නවා කියලා. ඔයාට ඒ කැන්සර් තියෙන patient ගෙන් ඔයාලට තියෙනවද කැන්සර්? අම්මෝ මෙයාට තියෙන දැන් මටත් හැදුණා. එහෙම වෙන්නේ නෑනේ. ඒ ඔයාට යාව ළඟ ඉන්න පුළුවන් බලා ගන්න පුළුවන්. You can do anything. You won't get cancer because that person have it. එයාට තියෙනවා කියලා ඔයාට හැදෙන්නේ නෑ. Why? Because that is a non-communicable disease. බෝ වෙන්නේ නැහැ. එතකොට බෝ වෙන්නේ නැත්තම් කොහොමද මනුස්සයෙක්ට මේ non-communicable diseases හැදෙන්නේ? So we are going to learn about that. So when you are learning about how a person gets this non-communicable disease, it can be divided into two parts. Two parts මොනවද? One is changeable factors, other one is unchangeable factors. Changeable factors කියලා කියන්නේ අපි විසින් වෙනස් කරන්න පුළුවන් factors. ඒ කියලා කියන්නේ අපි ඒ දේවල් හරියට කරොත්, නිවැරදි ආකාරයට කරොත් අපිට ඒ ලෙඩ හදාගන්නේ නැතුව ඒ ලෙඩ prevent කරන්න පුළුවන්. එහෙම නැත්නම් එක්ක ඒ ලෙඩ හැදුනා නම් අපිට ඒ ලෙඩ නැති කරලා දාන්න පුළුවන්. ඒවට අපි කියනවා changeable factors. Unchangeable factors කියන්නේ මොනවාද? Unchangeable factors කියලා කියන්නේ අපිට කරන්න දෙයක් නැහැ. You don't have anything to do. That's what it mean to do. Okay, mean to happen. ඉගෙන අපිට කිසිම වෙලාවක ඒක වෙනස් කරන්න බැරි factors තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට divide කරන්න පුළුවන්. Basically මෙන්න මේ විදිහට changeable, unchangeable factors විදිහට divide කරන්නේ chronic diseases. මොකද acute diseases කියන දේවල් ඇත්තටම කිව්වොත් අපි හිතාමතා ගොඩක් දුරට සිද්ධ වෙන්නේ නැහැනේ. අපි දන්නේවත් නැතුව අපේ එක carelessකම නිසා වෙන්න පුළුවන් මොනවා හේතුවකට අපි හිතන්නේ නොහිතන වෙලාවක අපිට සිද්ධ වෙන මොනවා හරි දෙයක් තමයි acute diseases කියන්නේ. ඒතකොට මේ changeable, unchangeable factors එන්නේ ඒවා ගැන කතා කරන්නේ ළමයි අපි chronic diseases වලට. මොනවද මේ changeable factors? Changeable factors කියලා ගත්තොත් ළමයි basically the healthy habits and the healthy diet. අපිට හොඳ balanced diet එකක් තියෙන්න ඕන. ඔයා ඒ කාලේ ඉඳන්ම කන්නේ sweet කෑම නම් every time you are drinking these carbonated drinks and stuff, eating pizza, chips, blah blah blah. ඒව නම් ඔයාගේ diet එකේ තියෙන්නේ of course ඔයාට you can have obesity, you can have heart diseases. මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මොකද ඔයාගේ ඇඟේ healthy කියන දෙයක් නැති තරම්. නේද? ඕනාට වඩා ඕන නැති දේවල් ඔයාගේ ඇඟේ තියෙන්න පුළුවන්. ඕනාට වඩා oils තියෙනවා. ඕනාට වඩා sugar, salt, all those things are there, but not the needed vitamins and minerals are there. The proteins. ඉතින් එතකොට ඔයාලගේ healthy diet එකක් නැත්තම් මෙන්න මේ කියන chronic diseases හැදෙන්න පුළුවන්. Diabetes හැදෙන්න පුළුවන්, cholesterol හැදෙන්න පුළුවන්. එතකොට ළමයි මේක වල change කරන්න පුළුවන් දෙයක්. ඔයාට බැයිද? ඔයා කන කැම වේල වෙනස් කරන්න. ඔයාට බැයිද ඒක වෙනස් කරන්න? මොකද ඔයාට සල්ලි නැහැ කියලා නෙවෙයිනේ නේද? ඔයා මේ රට පහක නැති ජහජරා හැම කෑමක්ම කන්න ඔයාට සල්ලි තියනවා නම් ඔයාට healthy diet එකක් කන්න සල්ලි නැද්ද? You have. So you can change your healthy diet. You can change your diet into a healthy one. ඔයාගේ diet එක healthy diet එකක් විදිහට turn කරන්න පුළුවන්. මම මේ කියන්නේ මේ පොත්වල කියන healthy diet එකක් ඕනේ කියලා. But I'm not telling you to do that because you're a child, right? So you have to enjoy all the time being, you have to enjoy all the kinds of sweet, salty, all those tasty, yummy foods. Yes, ඕනේ තමයි. ඒත් එක්කම අපි අමතක කරන්න හොඳ නෑ අපේ ඇඟට අවශ්‍ය කරන nutritions තියෙන කෑම කන්න ඕනේ කියලා. Okay? ඔයාලා පුරුද්දක් කරන් ඉන්නවනම් ළමයි හැමදාම ස්කූල් ඇරිලා ගිහිල්ලා කඩ ෂෝරූම් මොනවා හරි ගන්න අයිස්ක්‍රීම් එකක් බයිට් එකක් ඔය වගේ දේවල් කන්න පුරුද්දක් කරන් ඉන්නවා නම් that is really not good. මොකද අපි ඉස්කෝලේ දවස් සතියකට දවස් 5ක් ස්කූල් යනවා. එතකොට ඒ යන දවස් 5ම දැන් අවුරුදු කීයක් යනවද? එතකොට ඒ යන දවස් 5ේම ඔයාලා කඩට ගිහලා කඩ ෂෝරූම් කනවා නම් ඔයාගේ කොච්චර ජරාව ඇද්ද නේද? ජරාව කොච්චර පුරව ගන්නවද ඔය ඇඟට? ඇයි? ඊට වඩා හොඳයි
ඔය ගෙදරින් දෙන ඒ පොකට් මනි එක කිය හරි ටිකක් ලොකු වෙනකන් ලොකු ගාණක් වෙනකන් ඉතුරු කරන්න. ඊට පස්සේ හොඳ ලොකු කෑමක් කන්න. රයිට්? එහෙම නැත්නම් ඔයාට ආසයි තියෙන දෙයක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔය ටොෆි චොක්ලට් අරමියෝ කාලා පොඩක් ටේස්ට් එක බලන්න. Yes, but not every day. Do it once in a while. එක once in a while කරන්න, that's all right. නැතුව ඒක habit එකක් කරගන්න යන්න එපා. As well as our healthy habits මොනවද? දැන් මේ food types නේ. ඉතින් ඊට අමතරව අපිට healthy habits තියෙනවා. We have to drink clean water. We have to drink pure water. We have to wash our hands after we went to the washroom or a toilet. ගිහිල්ලා ඇවිල්ලා අත් දෙක හොද ගන්න. මොකද washroom එකේ toilet එක කියන්නේ මාර පිරිසුදු තැනක් නෙවෙයිනේ. So we should wash our hands, even though washroom එකට ගිහිල්ලා ඇවිල්ලා අපි කණ්ඩ ගියත් එකයි නැත්ත් එකයිලාමයි අපේ පුරුද්දක් තියෙනවනේ washroom එකේ එළියට එද්දී අත් දෙක හොදගෙන එන්න. ඒ මොකද ඒ washroom එකේ ඇතුලේ තියෙන ජරාව ඒකේ තියලා එන්නේ. අරගෙන එන්න එපා එළියට. washrooms වල දොරවල් තියෙනනේ. දොර තියෙන එක privacy එක අනිත් එක you don't have, there's a boundary එකක් අපි හදනවා. මේකේ මෙන්න මෙතනින් එහාට දහජරාව ටික තිබ්බ දැන්. ඉතින් එහාට you're going to leave those things and go. ඒ නිසා අපි හත් දෙකත් හොඳට හොදගෙන එළියට එන්න. Alright? And also we have to avoid or reduce the amount of salt, sugar and consumptions of salt, sugar and oily stuff. අපි අඩු කරන්න ඕනේ. And also it can be because of the lack of exercises. මෙන්න මේ chronic diseases අපිට එන්න පුළුවන් අපි exercises එකක් ඇඟට නැත්තා. කනවා බොනවා නිදා ගන්නවා ආයේ කනවා බොනවා නිදා ගන්නවා නම් කිසි exercise එකක් නැහැ. පොඩ්ඩක් ඇවිදින්න නැති ජීවිතයක් නම් ඒ ජීවිතේ ඇත්තටම කිව්වොත් වැඩක් නැහැ. අනිත් එක තමයි පොඩි කාලේ ඔය ලෙඩ කිසිම දෙයක් එන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් තමන් 25, 30, 40 වගේ වෙද්දි කොහොමත් ඔය වගේ ඇඟට හොඳ නැති මේ chronic diseases කියන දේවල් අනිවාර්යයෙන්ම එනවා. ඒ නිසා ඇඟට exercise එකක් ඕනේ. ඒ කියන්නේ gym එකට ගිහලා workout කරන්නම නෙමෙයි කියන්නේ. අපිට ගෙදර workout කරන්න පුළුවන්. එහෙම නැත්නම් dancing කරන කෙනෙක්, එහෙම නැත්නම් මොනවා හරි sport එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. Or else you can do gardening. ඔය gardening කියලා කියන්නේ පුටුවක් අරගෙන ඊදගෙන මල් පැලයක් හිටවනවා කියන එක නෙමෙයි. පොඩක් හොඳට උදුළු ගාලා පොඩක් මහන්සි වෙලා gardening කරොත් ඒකත් එක්තරා විදිහේ exercise එකක් තමයි. Then the using of alcohol, drugs and smoking. අපි කොහොමද දන්නවා දොල්ලා කවුරුත් දැකලා නැති අය නෑ නේද? සිගරට් පෙට්ටියක් ගත්තොත් සිගරට් පෙට්ටියේ මුලින්ම ගහලා තියෙනවා මොකද්ද? දුම්බීම පිළිකා ඇති කරයි කියලා මොනවද එහෙම ඇෆෙක්ට් වෙච්ච කෙනෙක්ගේ පික්චර් එකකුත් දාලා තියෙනවා. එකක් දෙකක් දාලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට පේනවා ළමයි smoking is really bad. right? අනික ඔයාලා තමයි චූටි ළමයි ඔයාලගේ ඇඟවල් වලට ඔය තියෙන ජහජරාව ඔරොත්තු දෙන්නේ නැහැ. okay? So ඉතින් ඒ දේවල් ඔරොත්තු දෙන්නේ නැහැ පොඩ්ඩක්. That's all right. දැන් ඔයාලගේ parents ඇති once in a while පොඩ alcohol use කරන. Once in a while කමක් නෑ. එයාලා ලොකුයි. එයාලගේ ඇඟවල වලට ඒක අවුලක් නැහැ. මොකද තාම growing නෑනේ. එයාලා grow වෙලා ඉවරයි. එතකොට once in a while පොඩ drink එකක් ගත්තට that's all right. හැබැයි ඔයාලා තාම growing වෙන කට්ටිය. ඔයාලගේ ඇඟට ඕනේ ඒව නෙමෙයි. ඔයාලගේ ඇඟට ඕනේ nutritions. grow වෙන body එකේ parts එක හොඳට හදාගෙන එන්න. ඒ නිසා අපි දෙන්න ඕනේ nutritions මිස ඇඟ කැමති නැති ඇඟට අවශ්‍ය දැම්ම අවශ්‍යතාවයකුත් නැති දේවල් නෙවෙයි. මොකද බිව්වේ නැහැ කියලා alcohol use කරේ නැහැ කියලා මිනිස්සෙක් මැරෙන්නේ නැහැ. නමුත් ඒ මිනිස්සයාට අවශ්‍ය කරන nutrients එක carbohydrate, proteins, vitamin, minerals කියන දේවල් ලැබුණ නැත්නම් ඒ මිනිස්සු අනිවාර්යෙන් මැරෙනවා. alcohol බිව්වේ නැහැ කියලා කවුරුත් මැරුන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. නේද? Then I should have died earlier. Okay, the next one is mental stress. Mental stress එක කියලා කියන්නේ changeable fact එක. සමහර කට්ටියට මේ mental stress එක නිසා එයාලා මහත් වෙනවා. සමහර අයට මේ mental stress එක නිසා
heart attack එන්න පුළුවන් නේද? ඔන්න ඔය වගේ දෙට ගොඩාක් එන්න පුළුවන් මේ mental stress එක නිසා. සීනි කන නිසා නෙමෙයි සමහරක් වෙලාවට බෙදී වැඩි ඇවිල්ලා තියෙන්නේ. Maybe because of the mental stress or something. ඉතින් එතකොට අපිට එද ඔයාලා එන්න ලොකු වෙද්දි සමහරක් වෙලාවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන challenges, obstacles, බාධාවන් නිසා අපිට ගොඩක් අපි stress වෙන අවස්ථාවන් තියෙනවා. එතකොට ළමයි ඔයාලා වුණත් නේද ලොකු අයම වෙන්න ඕනේ නැහැ stress වෙන්නේ. අම්මලා තාත්තලා ගොඩක් දුරට මොනවා හරි හේතුවක් නිසා stress එකේ ඉන්නවා. ඒකේ ලයිකින් අදහස් කරන්නේ නැහැ. දැන් ඔයාලට අම්මා තාත්තා කන්න බොන දෙනවා, අදින්න බල දින දෙනවා තමයි. but ඒකෙන් අදහස් කරන්නේ නැහැනේ ඔයාලට කිසිම stress එකක් නැති stress free life එකක් ගත කරනවා කියලා. ඔයාලට අනුවත් ඔයාලට එක එක જાතියේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉස්කෝලේ යාළුවෙක් එක්ක ඇති කරගත ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ටීචර් ගුරුවරයෙක් පන්ති බාල ටීචර් වෙන්න පුළුවන්. නැත්නම් ඉස්කෝලේ එකේ වෙන ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඔයාට කරන දෙයක් මොනවා හරි බලපෑමක් වෙන්න පුළුවන් නේද? it can be physically or mentally or කොන්කරනවා වෙන්න පුළුවන් යාළුවෝ. එහෙම නැත්නම් exam එක ගැන stress out වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. or else you are being neglected from all the friends in the school. නේද? පන්තියේ ඉස්කෝලේ ඉන්න යාළුවෝ හැමෝම ඔයාව කොන්කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට එක එක જાති ළමයිට උනා stressful දේවල් තියෙනවා. ඉතින් ළමයි what is important to learn is අපිට මිනිස්සුන්ව වෙනස් කරන්න බෑ. අපිට කවුරුවත් අපිට බෑ කිසිම කෙනෙක්ව වෙනස් කරන්න. මට බෑ ඔයාලා වෙනස් කරන්න. මට පුළුවන් ඔයාලට advices දෙන්න විතරයි. I can only give you advices, but I can't change you. The only person who can change somebody else is that person. The only person who can change you is you. ඔයාට විතරයි ඔයාව change කරගන්න පුළුවන්. ඒ නිසා තවත් කෙනෙක් ඔයාට හොඳට treat කරන්නේ නැහැ කියලා ඒ ගැන හිත හිතා දුක් වෙන්න යන්න එපා කවදාවත්. මොකද ඒක යාට තියෙන්නේ. Okay? ඔයා එක ගැන හිත හිතා දුක් වෙනවා කියලා කියන්නේ ඔයාගේ time එක, ඔයාගේ mentality එක තමයි ඔයා sacrifice කරන්නේ. So never think about that. ඔයා වැඩ කරන්න ඕනේ ඔයාව මේ කාලේදී කොන් කරනවා නම්, මේ කාලේදී ඔයාට බයිනවා නම්, ඔයා නොකරපු වැරදි වලට එහෙම කරන කට්ටියට ඔයා කොච්චර හොඳ කෙනෙක්ද? ඔයාගේ කැරක්ටර් එක කොයි වගේ කැරක්ටර් එකක්ද? එයාලා ඔයාගෙන පුන හොයන කැරක්ටර් එකක් වෙන්න ඔයාලා වග බලා ගන්න ඕනේ. දැන් ඔයාලා grade 6 7 ඉන්නවනේ අලුත් ස්කූල් එකට ගියපු නිසා යාළුවෝ ගොඩක් නැති වෙන්න පුළුවන් නේද? ඒ කට්ටිය වෙනස් වෙන්න පුළුවන්. ඔයා ස්කූල් එකෙන් අවුට් වෙද්දී ඒ හැමෝම ඔයාව දන්න කෙනෙක්, ඒ හැමෝම ඔයා හොයන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඒ කවුරුත් ඔයාට ඔය ට්‍රීට් කරන ඒවා ගැන කතා කරන්න යන්නේ නැහැ. ඔය ට්‍රීට් කරන විදිහට යාලා කවදාත් ඔයාට ට්‍රීට් කරන්නේ. You will be someone higher than them. Okay? So we all have those stressful situations. Never just stay in there. ඒ බලේ වැටිලා ඉන්න යන්න එපා. Just try to come up. For that, you can take the help of somebody else, from a friend that you trust, or maybe from a teacher that you trust, or maybe you can tell those things to your parents. අපේ හිතේ තියෙන දේවල් තවත් කෙනෙක්ට කියද්දී අපේ හිතේ තියෙන stress එක අඩු වෙනවා. I think we always should try to reduce the mental stress we have. Okay, අපිට මේ තියෙන ප්‍රශ්න බොග්ගාල එකපාරට විසඳන්න පුළුවන් දේවල් වෙන්නත් පුළුවන්. කාලයක් යනවා වෙන්න පුළුවන් මේ දේවල් විසඳන්න. So what is the best thing is කිසිම ප්‍රශ්නයකට අපි stress වෙන්න හොඳ නැහැ. We have to be calm. We have to be patient enough to find a solution for that. නිසා mentally stress වෙන්න එපා. එහෙම වුණාම වෙන්නේ අපි physically down ya, mentally down යන එක විතරක් නෙමෙයි. අපි physically down යනවා. So always make your mindset to be very strong, to be very powerful. ඔයාට එතකොට කොහොමත් හොඳ healthy life එකක් ගත කරන්න පුළුවන්. Alright ළමයි. So now we will talk about the unchangeable factors. Unchangeable factors කියන්නේ ඔයාට කරන්න දෙයක් නැහැ. ඔයා ලබා උපන් හැටි ඔයාට වෙනස් කරන්න බෑ කොහොමත් ඒ ඔයාට එන්න තියෙන දේවල්. දායාද. මොනවද? අපි ඔය කියනවනේ පරම්පරාවෙන් එන දායාද කියලා කියන්නේ.
අරවා මේව දෙන්නවා මෙන්න පා ජුවලරීස් සමහරට ඇඳුම් ඉඩම් ගෙවල් දෙන්න පුළුවන්. ඊට වඩා හොඳම දායාදේ තමයි නේද පරම්පරාවෙන් එක එක ලෙඩක් දෙනවා අපිට. ආච්චිට තියෙන ලෙඩ ඒ ලෙඩේ අම්මට හැදිලා අම්මගෙන් ඔයාලට එනවා වෙන්න පුළුවන්. සීයාට තියෙන ලෙඩක් තාත්තගෙන් හැදිලා ඔයාලට එනවා වෙන්න පුළුවන්. ඕකේ. මේ පරම්පරාවෙන් පරම්පරාවට එන ලෙඩ. alright. ඉතින් ඒව අපිට වෙනස් කරන්න පුළුවන් because of the heredity. genes නිසා ජාන නිසා එන ලෙඩ අපිට හොඳ කරන්න බැහැ. ඒ වගේම තමයි අනිත් එක age එක. age එක කියලා කියන්නේ අපි අපේ වයසට හැදෙන ලෙඩ. ඉතින් අපිට ඒව හොඳ කරන්න අපිට කරන්න දෙයක් නෑ ඒකට. අපිට ඒකට කලින් injections treatments ගන්න පුළුවන් හැදෙන කලින්. නැත්නම් ඉතින් හැදුනට පස්සේ බලන්න what to do. දැන් වයසට යද්දි කොහොමත් ආච්චිලා සියාට කොන්දේ අමාරු වෙද නෑ ඉදින්න බැරි වෙනවා. ඉතින් that happens because of the age. Nothing to do for that, right? The next thing is the sex. එහෙම නැත්නම් gender. sex gender කියලා කියන්නේ අපි ලිංග භේදය. okay පුරුෂ ලිංගද ස්ත්‍රී ලිංගද female or male කියන කනුව සමහරක් ලෙඩ හැදෙනවා. okay yes, so those are the factors that lead for these non-communicable diseases. Non-communicable diseases හැදෙන්න බලපාන factors තමයි අපි කතා කරේ. ඉතින් ළමයි මේ lesson එකේදී අපි mainly කතා කරන්නේ how to prevent non-communicable diseases. So how to prevent non-communicable diseases කියන part එක අපි තාම පටන් ගත්තේ නැහැ. We will start to talk about that in the second part of this video. මේ video එකේ second part එකේදී අපි how to prevent non-communicable diseases කියන part එක කතා කරමු. So in this part, if I give you a summary up, we spoke about what is this non-communicable disease, and we can divide non-communicable disease into two types as acute and chronic. We talk about the examples and how it happens, and also what are the factors that lead for these non-communicable diseases. Changeable, unchangeable කියලා අපි factors ಜಾති දෙකක් ගැන ඉගෙන ගත්තා. So in the part 2 of this lesson, we will be speaking about how to prevent happening this non-communicable disease. Alright then, so you will be soon able to see the second part of this video. So if you watched up to now, make sure to watch the second part as well. Alright lamai, so for today then that's it regarding this lesson. So we'll meet with the second part then. Until that, bye bye, have a nice time.